හායි කොහොමද ඉතින් මගේ YouTube channel එකට ඉතාමත්ම ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් මගේ පළවෙනි vlog එක පළවෙනි වීඩියෝ එක. ඉතින් මම පළවෙනි vlog එක විදිහට එහෙම නැත්නම් මගේ පළවෙනි YouTube වීඩියෝ එක විදිහට මම හරිම ආසාවෙන් බලාගෙන හිටපු ඒ කියන්නේ මේක කරන්න ඕනේ කියලා හිතාගෙන හිටපු වීඩියෝ එකක් ඔන්න පළවෙනි වීඩියෝ එක විදිහට ගේන්න මම හිතාගත්තා මම තීරණය කරා. ඉතින් අපේ පවුලට එහෙම නැත්නම් මගේ පසිඳුගේ පුංචි කැදැල්ලට ඔන්න අලුත් සමාජිකයෙක් හරියටම තව දවස් කීපයකින් තව දවස් 12කින් වගේ එන්න බලාගෙන එනවා. ඉතින් අපේ ඒ පුංචි පැංචා වෙනුවෙන් ඇත්තටම කිව්වොත් මම මේ හදාගත්ත හොස්පිටල් බෑග් එක සහ ලේබර් රූම් බෑග් එක ඔන්න ඔයගොල්ලොත් එක මම දන්න ඩීටේල්ස් මම මොනවද මගේ හොස්පිටල් බෑග් එකට දාගත්තේ මොනවද මගේ ලේබර් රූම් බෑග් එකේ තියෙන්නේ කියන එක ඒ කරුණු ටික මම හිතුවා මගේ පළවෙනි vlog එකකින් ඔයාලත් එක්ක share කරගන්න ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වෙනකොට මට 36 weeks තව මම හිතන්නේ 36 and 4 days වගේ. ඉතින් තව පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලා අපේ අම්මිත් ආවා. දෙන්නම අපි තුන් දෙනාම අතන පොඩි අම්මමයි පසිඳුයි. ඊට පස්සේ අපේ අම්මාත් එකතු වෙලා ඔන්න අපි hospital bags සහ ලේබර් රූම් බෑග් සහ හොස්පිටල් එකට ගෙනියන අනෙකුත් බෑග් අපි හදාගත්තා. ඉතින් අපි ඇත්තටම බේබි shopping කියලා එහෙම අර ගොඩක් අපිට එළියට යන්න ඕනේ නැහැ. දවස් දෙකක් වගේ තමයි අපි ගියේ. අතන කොත් එක දවසින් ඔක්කොම ගත්තා. අර මිස් වෙච්ච එකක් දෙකක් වගේ තමයි ඊළඟ දවසේ ගිහිල්ලා අපි ගත්තේ. අපි අතන පෙබරවාරි 1 වෙනිදා තමයි ගියේ බේබි shopping කරන්න. ඉතින් අපිට පුළුවන් විදිහට මම දැන් වීඩියෝ එක ඉස්සරහට කරගෙන යනකොට ඔයගොල්ලන්ට කියන්නම් මම මේ බඩු කොහෙන්ද ගත්ත තැන් කියලා. මට හැබැයි prices නම් ලොකුවට මතක නැහැ. මොකද මේ වෙනකොට price tags ඔක්කොම කඩලා හොදලා අයන් කරලා bags වලට දාලා තියෙන නිසා ලොකුවට prices මතක නැහැ. නමුත් මට මතක් වෙන දේවල් මම කියන්නම්. සහ මට මේ දේවල් ඔක්කොම කරගන්න කොච්චර මුදලක් ගියාද කියන එකත් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ඉතින් මම ඒත් එකම කියන්නම් මගේ රෝහල කොතකොට මම ඇඩ්මිට් වෙන්නේ පෞද්ගලික රෝහලකට කොළඹ නාරහෙම්පිට තියෙන 9 wells රෝහලේ තමයි මම මගේ සීස ශල්‍ය කර්මය සිද්ධ කරන්නේ. එතකොට මගේ VOG වෛද්‍යවරයා වෙන්නේ ප්‍රොෆෙසර් ටිලාන් ඩයස්. ඉතින් අතරම කොත් දැන් 9 wells එකේ බර්ත් එකක් වෙනවා නම් 9 wells එකෙන් අපිට දෙනවා hospital list එකක්. ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට appointment එකකට හරි ડોක්ටර්ව මීට් වෙන්න ගියපු දවසක ඔයාලටත් හම්බ වෙනවා මෙන්න මේ වගේ කොලයක්. ඉතින් මෙතන තියෙනවා hospital checklist කියලා ගහලා for baby, for mom, for dad and essential documents කියලා මෙන්න මේ වගේ කොලයක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අතරකොත් මේක ගොඩක්ම ප්‍රයෝජනවත්. මොකද මේකේ තියෙනවා ගහලා තියෙන අවශ්‍ය වෙන දේවල් සහ ඒකේ quantity එක කොච්චර ප්‍රමාණයකින් මේ දේවල් අපිට අවශ්‍ය වෙනවද කියන එක මේ කොලේ ගහලා තියෙනවා. ඉතින් මේක ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකෙත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මගේ hospital bags වල ඇත්තටම මොනවද තියෙන්නේ ඊට කලින් කියන්න ඕනේ ඇත්තටම දැන් first time mom කෙනෙක් දැන් මමත් පළවෙනි වතාවට මව් පදවිය ලබන්නේ අම්මා කෙනෙක් වෙන්නේ. ඉතින් අර පළවෙනි සැරේට අම්මා කෙනෙක් දැන් ඔන්න දෙවෙනි තුන්වෙනි ළමයා නම් අම්මලා හොඳට දන්නවා කොහොමද මොනවද ඕන වෙන්නේ හරියටම මොනවද ඕනේ නැත්තේ මේවා බොරු දේවල් මේ දේවල් හොඳට ඒගොල්ලෝ දන්නවා. නමුත් පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන එක්කෙනෙක් නම් ඇත්තටම ගොඩක් හොයනවා ගොඩක් රිසර්ච් කරනවා කට්ටියකින් අහනවා YouTube වීඩියෝස් බලනවා එක දේවල් කරනවා. ඉතින් මමත් ඒ වගේම මට මතකයි ජනවාරි මේ අවුරුද්දේ 2025 ජනවාරි මාසේ ඉඳන් වගේ ෆුල් රිසර්ච් එකක් කරා. දන්න හැමෝගෙම ඇහුවා මගේ කසින්ස්ලා ඒ කියන්නේ ළඟදී බබාලා
හම්බ වෙච්ච මගේ කසින්ස්ලා කීප දෙනෙක්ගෙන් ඇහුවා 9 wells එකේම දරු ප්‍රසූතිය කරපු අම්මලා කීප දෙනෙක්ගෙනුත් ඇහුවා. ඉතින් සමහරවිට අපේ අම්මලා තාත්තලා කියන දේවල් දැන් කාලෙත් එක්ක ටිකක් වෙනස්. ඒ කාලේ පාවිච්චි වුණේ දේවල් වෙනයි, අද කාලේ පාවිච්චි වෙන දේවල් වෙනයි. ඉතින් එයාලත් එක්ක කතා කරනවට වඩා අර fully present එකේ වර්තමානයේ මොනවාද ඩිලිවරීස් කරපු ඇත් එක්ක කතා කරන එක මම හිතනවා ගොඩක් වැදගත් කියන එක. ඉතින් මමත් ඔය වගේ ගොඩාක් රිසර්ච් එකක් කරා. ඇත්තටම කිව්වොත් YouTube වීඩියෝස් උත් බැලුවා ගොඩාරියක්. ඉතින් වැදගත් ප්‍රයෝජනවත් YouTube වීඩියෝස් උත් තිබ්බ YouTube එකේ අපේ ලංකාවේ. ඉතින් පිටරට ඒව නම් බල්ල වැඩක් නෑ. මොකද ඒගොල්ලෝගේ ක්ලයිමේට් වෙනස්, ඒගොල්ලෝගේ ඇඳුම් වර්ග වෙනස්. ලංකාවේ වීඩියෝස් බලන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. ඉතින් මම හිතුවා ෆස්ට් ටයිම් තවත් ඉදිරියේදී ඔන්න පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන්න ඉන්න අයට මම කරන වීඩියෝ එකකින් මොනවා හරි චූටි දෙයක් ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම හොඳ දෙයක් වෙයි. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හිතුවේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නනවා මේක තමයි චෙක්ලිස්ට් එක කියලා. මම මේ චෙක්ලිස්ට් එකට අමතරව මොනවද ගත්තේ? කොහොමද මම මේ දේවල් ට්‍රැක් කරේ කියන එක මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම ඇත්තටම කිව්වොත් ඔක්කොම ටීම් එක උනේ මගේ පීටර් රැබිට්. ඉතින් පීටර් රැබිට් බෑග්ස් තමයි මම ගත්තේ. මම රූම් එකත් ඇත්තටම ඩෙකොරේට් කරේ පීටර් රැබිට් තීම් එකට. මොකද චූටි බෝයි කෙනෙක් නිසා මං හිතුවා පීටර් රැබිට් ගොඩක්ම සූට් වෙනවා කියන එක. මොකද මම හොස්පිටල් එකේ ඇත්තටම අපි දෙන්න බුක් කරපු ස්පීට් එකත් බනි රැබිට් එක. බනි රැබිට් කොට ඒකත් මම හිතන්නේ පීටර් රැබිට් තීම් එකෙන් තමයි යන්නේ. නමුත් කොහොම වෙයිද දන්නේ ඒක අපි බුක් කරාට ඒ දවසේ වෙද්දි ඒක හදිසි ඉමර්ජන්සි පේෂන්ට්ස්ලා හිටියොත් අපිට ඒක ගන්න බැරිලා වෙන රූම් එකකට යන්න වෙයි. නමුත් දැනට අපි බුක් කරලා තියෙන්නේ බනි රැබිට් ස්වීට් එක. ඉතින් මේ බෑග්ස් මම ගත්තේ එලිගන්ස් ස්මෝකර්ස් එකේ. ඉතින් එලිගන්ස් ස්මෝකර්ස් කිව්වහම ඇත්තටම අපි මම ගොඩක් වීඩියෝස් වල දැක්කා ලංකාවේ ඕනම බේබි ප්‍රොඩක්ට් එකක්, නිව්බෝර්න් ප්‍රොඩක්ට් එකක් අපිට ගන්න පුළුවන්. එකම තැන කිව්වොත් මම ඇත්තටම හරි. අනිත් එක හරිම සාධාරණ මිල ගණන් තියෙන. බොරු ගණන් නෑ. ඇත්තටම මම නම් වශයෙන් කියන්නේ නෑ. ඇත්තටම බොරු ගණන් තියෙන shops ගොඩක් මම දැක්කා. ඒ කියන්නේ එකම ප්‍රොඩක්ට් එක අපි තැන් දෙකකට ගිහිල්ලා බැලුවොත් මේ එලිගන්ස් ස්මෝකර්ස් එකේ ගාන ඇත්තටම අඩුයි. අර අනිත් තැනේ ඊට වඩා 3 ගුණයක් විතර ප්‍රයිස් එක තියෙනවා. ඉතින් ඔයාලා බේබි shopping කරනවා නම් ඇත්තට මේ කියන්නේ අමතරව shops තියෙනවා. කියන්නේ සමහරවිට properly එකම තැනකින් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අම්මලා එලිගන්ස් ස්මෝකර්ස් කියන shop එක ඇත්තටම මාරම worth. මිල ගණන්වත් ඇත්තටම සාධාරණයි. අසාධාරණ විදිහට ඒගොල්ලෝ ප්‍රයිස් කරලා නැහැ. ඉතින් මේ තමයි මගේ තියටර් බෑග් එක. එහෙම නැත්නම් ලේබර් රූම් බෑග් එක. මොකද මම සීසර් කරන නිසා මම තියටර් එකට තමයි යන්නේ. ඒකට මගේ තියටර් බෑග් එක දෙන්නේ. එතකොට මේක තමයි මේක තමයි මගේ මොකද්ද හොස්පිටල් බෑග්. ඇත්තටම කිව්වොත් මේකේ ඔක්කොම දාන්න ඉඩ මදි. පොඩි කියන්න ඕනේ නෑනේ. මොකද දැන් අපි අර ගොඩක් අපි පුරුදු වෙලා ඉන්නවා සිප්ලොක් බෑග්ස් වල හැමතැනම මම දැක්ක වීඩියෝස් තියෙනවා. සිප්ලොක් බෑග්ස් වල තමයි ඔක්කොම දේවල් අපි පිළිවෙලට දාගන්න ලේබල් කරලා. ඉතින් ඒ වාර දැම්මහම මේකේ වාතයක් එයා එකත් ඒකේ ට්‍රැප් වෙන නිසා චුට්ටක් ඉඩ ප්‍රමාණය යනවා වැඩි. ඒ නිසා මේක දාන්න ටිකක් අමාරුයි. ඒ හින්දා කෝකටත් මං තව ගත්තා මෙන්න මේ වගේ පොඩි කූඩයක්. මේකේ ඉතුරු වෙච්ච කීපේ මම දාගත්තා. ඉතින් ඊට අමතරව තියෙනවා බේබි බෙඩින් සෙට්. බෙඩින් සෙට් කියන්නේ සම්පූර්ණ බෙඩින් සෙට් එක අහලා නැහැ. බෝල්ස්ටර් පිලෝස් දෙකක් අහලා තියෙනවා. ෆීඩින් පිලෝ එක ෆීඩ් කරනකොට ෆීඩින් පිලෝ එක ඊට පස්සේ බේබි කැරියර් එක බබාව ගෙදර ගේන්න කැරියර් එකක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් අපිට අතේ ගෙනියන්න බෑනේ. ඉතින් අතේ ගෙනියන්න බැරි නිසා මම ඒ ටිකත් ඇත්තටම පොත් බෑග් එක දාගත්ත බර නෑ කිසිම දෙයක්. මෙන්න මේ බෑග් එක මේක රොක්කබයි කියන ෂොප් එකෙන් තමයි දෙහිවල වැල්ලවත්ත.
ඒකේ මට හරියට මතක නැහැ දෙහිවල හරි වැල්ලවත් හරි තමයි තියෙන්නේ. ගොඩක්ම ඔන්ලයින් තමයි රොකබයි ෂොප් එකේ සේල්ස් වෙන්නේ විකිනෙන්නේ බඩු. නමුත් ඔන් සයිට් කියන්නේ ෂොප් එකේත් අපිට මිලදී ගන්න පුළුවන්. මම යම් ඇඳුම් සමහර එක මම බෙඩින් සෙට්ස් දෙකක් ගත්තා. එක බෙඩින් සෙට් එකක් මම රොකබයි කියන ෂොප් එකෙන් තමයි ගත්තේ. ඉතින් මම මේ බෙඩින් කැලි ටික මේ බෑග් එකට දාගත්තා. ඊට අමතරව මගේ බෑග් එක තියෙනවා. ඊට පස්සේ මාත් එක්ක නවතිනවා අපේ අම්මයි මගේ හස්බන්ඩුයි. ඉතින් ඒ දෙන්නගේ බඩු දාලා වෙන බෑග් එකක් තියෙනවා. අර මට ඕනි වුණේ ඔක්කොම පටලවන්න මට පිළිවෙලට වෙන්වෙන්ව තියෙන තරමට මට ලේසි. ඒ නිසායි මම එහෙම බෑග්ස් ටික වෙන් කරගත්තා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් ඔයගොල්ලන්ට ලේබර් රූම් බෑග් එකේ එහෙම නැත්නම් තියටර් බෑග් එකේ මේ චූටි බෑග් එකේ මොනවද තියෙන්නේ කියන එක. ඉතින් මම ziploc බෑග් එකකින් මම ඇත්තටම ziploc bags online page එකකින් order කරා. ziploc bag එක කියන්නේ ටිකක් ලොකු ziploc bag එක මම මේ විදිහට ඔක්කොම ලේබල් කරගත්තා. print outs අරගෙන ලේබල් කරගත්තා. ඉතින් මම කියන්නම් මේ පැක් එකේ මොනවද තියෙන්නේ කියන එක තියටර් බෑග් එකට. මේකේ තියෙනවා මම නැපීස් දෙකක් දාගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මම නැපීස් ගත්තේ එලිගන්ස් ස්මෝකර්ස් එකේනුත් ගත්තා. එලිගන්ස් ස්මෝකර්ස් එකේ ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බේ නැහැ. කොහොමද ඉතින් නැපීස් වල එහෙම ලොකු කලෙක්ෂන් එකකුත් ඕනේ නැහැනේ නැපීස් නැපී. ඒකේ පාට ඔය ප්‍රින්ට්ස් එහෙම ඕනේ නැහැ කියන එක මම හිතුවේ. ඊට පස්සේ ඉතුරු ටික මම ගත්තා වෙලෝනා. තිබිරිගස්සේ ආයේ වෙලෝනා කඩල්ස් ෂොප් එකෙන් තමයි මම ඉතුරු ටික ගත්තා. මොකද වෙලෝනා බ්‍රෑන්ඩ් එකත් ගොඩාක් රෙකමන්ඩ් කරලා තිබ්බා YouTube වීඩියෝස් වල. ඉතින් එතනින් තමයි ඉතුරු රෙස්ට් of nappies මම මිලදී ගත්තා. ඉතින් මේකේ නැපීස් දෙකක් මම දාගෙන තියෙනවා. මම ලේබල් කරපු ඉතින් නැපීස් දෙකක් මම දාගෙන තියෙනවා. එක වෝම් සූට් එකක් දාගෙන තියෙනවා. එක වෝම් සූට් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ එක සෙට් එකක් දාගෙන තියෙනවා. socks and mittens. ඒ කියන්නේ යාගේ socks දෙකයි අතර දාන mittens දෙකයි ඔන්න එක සෙට් එක ගානේ දාගෙන තියෙනවා. සෙට්ස් ගොඩක් නම් දාගත්ත නෑ මොකද මම හිතුවා දැන් තියටර් එකේ මෙහෙම ඇඳුම් ගොඩාක් තියෙනකොට ඒගොල්ලොත් කන්ෆියුස් වෙනවනේ මොකක්ද දාන්න එක හරි කරදරයක් නේ ඒගොල්ලන්ට. but if they මේ අපිට එක දෙයක් විතරක් එක සෙට් එකක් දාන්න පුළුවන් නම් මේ හේවනටත් ලේසි. ඊට පස්සේ එක කැප් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ දැන් හදිසිය හරි වෝම් සූට් එක ලොකු හරි පොඩි හරි වුණොත් කියලා මට මම දන්නේ නැනේ බබා මොන සයිස්ද කියන එක. ඉතින් ඒ ගත්ත වෝම් සූට් එක පොඩි නම් එක්ක ලොකුයි නම් කොකටත් කියලා මම ගත්තා බේබි ෂර්ට් එකක්. බේබි ෂර්ට් එකක් ගත්තා. ඉතින් බේබි ෂර්ට් එක තමයි නැපීස් දෙකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ මම බ්ලැන්කට් එකක් ගත්තා. normal බ්ලැන්කට් එකක්. ඊට පස්සේ පොඩි මස්ලින් රැප් එකක් ගත්තා. මස්ලින් රැප් එකක් තියෙනවා. ඊට පස්සේ තවත් බ්ලැන්කට් එකක් දාගෙන තියෙනවා මම ස්පොඩල් බ්ලැන්කට් එකක්. ඇත්තටම මේ ඔක්කොම බ්ලැන්කට්ස් නම් ඕනේ වෙන්නේ නැති වෙයි. නමුත් කෝකටත් කියන එක කෝකටත් කියලා තමයි මම මේ තියටර් බෑග් එකේ දාගෙන තියෙන්නේ. මොකද මේ බෑග් මගේ අතේ නෙවෙයි තියෙන්නේ. ડોක්ටර්ස්ලා අතේ. ඒ කියන්නේ තියටර් එකේ ඉන්න කට්ටියගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් මම උතන නැහැනේ ඇඳුම් තෝරා මේක හොඳයි කියලා දෙන්න. ඉතින් කෝකටත් කියලා දැම්මා. නමුත් ඇඳුම් ගොඩාක් choices දැම්මේ නැහැ. ඊට පස්සේ බාත් ටවල් එකක් දැම්මා. බාත් ටවල් එකක්. බාත් ටවල් එක ගත්තේ එලිගන්ස් ස්මෝකර්ස් එකෙන්. ඔක්කොම ගත්තේ එලිගන්ස් ස්මෝකර්ස් එකෙන් ඇත්තට කිව්වොත් ඇඳුම් කිහිපයක් මම ගියපු shops ටිකත් මම මේකම කියන්නම්. එලිගන්ස් ස්මෝකර්ස් ගියා. ඊට පස්සේ මම ඊට පස්සේ ගියා රොකබයි එකට. රොකබයි එකෙන් මම බේබි ෂර්ට්ස් ඒකේ ලස්සන prints තිබ්බා රොකබයි එකේ බේබි ෂර්ට්ස් වලට. ඊට පස්සේ වෙලෝනා එකේ තිබ්බා ලස්සන prints එහෙම තිබ්බා. ඉතින් ඒ තුනට තමයි ගියේ. මොකද මම blooms and butterflies එකකට ගියා. නමුත් මම හිතුවා පොඩ්ඩක් ඒකේ over price වගේ මට හිතුණා. ඒ නිසා මම ඒකෙන් වැඩි දේවල් මිලදී ගත්තේ නැහැ. එතකොට
එක පින් එකක් දාගත්තා කෝකටක් කියලා. පින්ස් නම් දැන් යූස් වෙන්නේ නැහැ. නමුත් කොකොටක් කියන එක පින් එකක් දාගත්තා. එක ඩයප් එකක් දාගත්තා. වෙලෝනා කඩල්ස් එකෙන් තමයි. නිව් බෝර්න් කියන ගෝල් කලර් පැකට් එකක් තියෙන්නේ. රත්තරන් පාට පැකට් එකක්. ඒකේ එක නිව් බෝර්න් ඩයප් එකකුත් දාගත්තා. කොහොම වෙයිද දන්නේ නැහැ කියන එක. ඉතින් මේ ටික තමයි මගේ තියට බෑග් එකේ තියෙන්නේ. මම එළියට ගන්නෙ නෑ මොකද මේව ඔක්කොම නවලා හොදලා අයන් කරලා තමයි ඇතුළට දාලා තියෙන. දැන් මම ආය එළියට ගත්තොත් ආය විස බීජ යන්න පුළුවන්. මොකද මේ රූම් එක මම ආයෙ සැරයක් ක්ලීන් කරනවා තව දවස් කිහිපයකින් before the delivery. එතකොට ඒ නිසා germs එම් තියෙන පුළුවන් නිසා මම ඇර පෙන්නන්නේ නෑ. නමුත් මම මේ ලිස්ට් එකේ තියෙන දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. එතකොට nappies දෙකක් තියෙනවා, warm suit එකක් දාලා තියෙනවා, one set of socks and mittens, one cap, baby shirt, normal blanket, ඊට පස්සේ muslin wrap එකක් තියෙනවා, ඊට පස්සේ swaddle blanket එකක් තියෙනවා, bath towel එකක් තියෙනවා, one pin and one diaper. එතකොට මේ ටික තමයි මගේ labor room bag එකේ තියෙනවා. මුලින් මොන labor room bag එක ඔයාලත් එක්ක මොනවද තියෙන්නේ කියලා කිව්වා. ඇත්තටම මේ පොඩි බෑග් එකේ දාන්න පුළුවන් වෙන්නේ තෙච්චරයි. ලොකු දෙයක් දාන්න බෑ. කොහොමත් මේක මගේ හස්බන්ඩ් තමයි දෙන්න ඕනේ මම හිතන්නේ. මම තියටර් එකට ගියාම එයා තමයි ඒක බලා ගන්න ඕනේ. මම යන්න කලින් ගොඩක් එයාටත් මේ දේවල් කියන්න ඕනේ. මේ දේ ඔයා මේක තමයි තියටර් බෑග් එක, අරක තමයි හොස්පිටල් බෑග් එක කියලා එයාටත් කියන්න ඕනේ. ඉතින් so this is my theatre bag. ඊට පස්සේ මම යනවා ඔයාලත් එක්ක share කරගන්න මගේ hospital bag එක. baby hospital bag එක. බබාගේ මොනවද ගන්න ඕනේ ඇඳුම් කියන එක share කරගන්න. එතකොට මම මේකේ එක එක එළියට අරගෙන පෙන්නන්නම්. අර කිව්වත් වගේ ඇඳුම් එළියට ගන්නේ නැහැ මොකද මේ කාමරේ ජර්ම්ස් තියෙන නිසා. මම මේ රූම් එකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඒක මම වෙන second video එකෙන් මම පොඩි room tour එකක් පෙන්නන්නම්. ලකුවට ඩෙකොරේට් කරේත් නැහැ. මොකද අපි ඉන්නේ මගේ ගෙදර. මමයි මගේ හස්බන්ඩ්ුයි අපේ ගෙදරට ආවා. බබා චුට්ටක් ලොකු වෙනකන්. ඉතින් ඒ දේවලුත් මම පෙන්නන second video එකේ මම මොනවද ගත්ත බඩු, මම මොනවද කොහොමද ලස්සන ඩෙකොරේට් කරගත්තේ කියන එක මම පෙන්නන්න. ඉතින් ඔන්න පළවෙනි එක විදියට මට අහුවෙන එක මම එළියට ගන්න. මේක තමයි take me home outfit එක. මම මේක ගත්තේ Rockabye එකෙන්. Rockabye එකේ ලස්සන box එක තිබ්බා. boy කෙනෙක්ට suit වෙන ලස්සන kit එකක් take me home outfit එක විදිහට. ඒක ගහලම තියෙනවා take me home outfits කියලා. ඒකේ මම හිතන්නේ elegant smokers එකටත් වඩා Rockabye එකේ තිබ්බ ලස්සන take me home outfits එහෙම. ඒකේ warm suits onesies වගේ ඇඳුනුත් තිබ්බා. rompers උත් තිබ්බා. එතනකොත් ඒ shops දෙකම හොඳයි. මොකද මට නමුත් ඊට වඩා බඩු ප්‍රමාණයක් තියෙනවා elegant smokers එකේ. නමුත් මේකේ cute දේවල් තියෙනවා. එක තමයි take me home outfit එක. මේක පුංචි romper එකක් තියෙන blue color romper එකක්. baby bonnet එකක් තියෙනවා ලස්සනට. ඒ කියන්නේ එකම විදිහටම අහලා චූටි blue color flower එකක් තියෙන්නේ. අත් දෙකට දාන mittens දෙකයි socks දෙකයි. එතකොට ඉතින් take me home outfit. ඊට පස්සේ මේ තියෙන්නේ newborn sleep suits. newborn sleep suits මම අරගෙන තියෙනවා දෙකක්. newborn sleep suits දෙකක් තියෙනවා මේකට. මෙතනින් තියාගන්න ඉඩ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ burp clothes. burp clothes මම ගත්තේ elegant smokers එකෙන්. burp clothes මම මෙතන අරගෙන තියෙනවා burp clothes 5ක්. burp clothes 5ක් අරගෙන තියෙනවා මෙතන. ලොකු prints නම් තිබ්බේ නැහැ. තියෙන print එකකින් ගත්තා. මොකද burp cloth එකක් කියන එක හැම පාට ඕනේ නැහැ කියලා හිතුවා. අපිට burp කරවන්න තියෙන burp කරවන්න ඕන නිසා ඒ මෙතින් colourful වෙන්නවත් එක ಜಾති prints තියෙනවත් ඕනේ
කියලා මම හිතුවේ නැහැ. මම එකම prints දෙකකින් වගේ තමයි මම අරන් තියෙන්නේ. පස්සේ මේකේ තියෙනවා socks, mittens and hats. Socks, mittens and hats කියලා. පොඩ්ඩක් මේ බෑග් එකට දානකොට පොඩි වෙනවා බෑග් එක. නමුත් anyways ඇඳුම් ඇතුලේනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇඳුම් වල germs යන්නේ නැහැ. බෑග් එක ඇතුලේ තියෙන ziplock බෑග් එකක් ඇතුලේ තියෙන නිසා. ඉතින් socks මේ කියන්නේ මේස් කොට්ටන් අතර දාන mittens අතර දාන්නේ සීතලට. ඊපස්සේ තුප්පි hats sets මම ගත්තා sets පහක් තියෙනවා මෙතන. කොහොමද 2 day package එකේ තමයි අපි 9 wells එකේ ඉන්නේ. කියන්නේ අපි රෑ ඇඩ්මිට් වුණාම පහෝදා සර්ජරි කරලා එදා රෑ අපි ඉන්නවා. ඊට පස්සේ පහුවෙනිදා ඊට පස්සේ දවසේ දවල් අපිව ඩිස්චාර්ජ් කරනවා. ඒ කියන්නේ hopefully මට complication එකක් වුණේ නැත්නම් එහෙම වෙනවා. මට හදිසි හරි complication එකක් මොකක් හරි හදිසි තත්ත්වයක් ආවොත් we should stay more than 2 days. එතකොට socks, mittens and hats 5 sets තියෙනවා මෙතන. ඊට පස්සේ තියෙනවා baby towels. baby towels නම් ඇත්තටම ලස්සන prints තිබ්බා boys ලට. විශේෂයෙන්ම girls ලට ගොඩක් තියෙනවා. නමුත් girls ලට තියෙන choices වඩා අඩුයි boys ලට obviously. towels, bath towels. මම මේ bath towels ගත්තේ elegant smokers එකෙන්. bath towels 4ක්. bath towels 4ක් මම ගත්තා. ඉතින් මේක මේ බෑග් එකේ තමයි මේ bath towels 4 තියෙන්නේ. ඊට පස්සේ මේ ලොකුම බෑග් එක තමයි ටිකක් ලොකුයි nappies. මොකද nappies ගොඩාක් ඕන වෙයි කියලා හිතුවා. මොකද දවස් 3ක් ඉන්නවා මොනවා වෙයිද දන්නේ සමහර විට. මොකද මේ දවස් ටිකේ වහිනවත් එක්ක කොහොම වෙයිද දන්නේ weather condition එකයි. ඒ කියන්නේ මම ගත්ත nappies ඔක්කොම මම ගෙනියනවා hospital එකට. ගෙදර එකක්වත් නැහැ. මෙතන තියෙනවා 30ක් විතර. nappies 30ක් තියෙනවා. මම අර කිව්වා වගේ prints දෙකයි තියෙන්නේ. මේකෙත් අර එහෙම ලොකු මේවා නැහැ, designs නැහැ. එකම designs දෙකකින් තමයි ගත්තේ. plain redයි චූටි blue color print එකක් තියෙන එකක් තමයි ගත්තේ. nappies මම ගත්තා. මේක ඇත්තටම කොහොත් sizes දෙකක් තියෙනවා. 18යි 18 22යි 22. නමුත් වෙලෝනා එකේ තියෙනවා 20යි 20. ඉතින් මම sizes ඔක්කොගෙම ගත්තා. මේ ඔක්කොම දාගෙන ඉන්නේ මේකේ. 30ක් අයි 30ට අඩුයි. 28ක් හරි වගේ තමයි මෙතන තියෙන්නේ. මේ ලොකු බෑග් මේක දැම්මහම බෑග් එකේ ඇත්තටම ඊට ඇහිරෙනවා. ඉඩ යනවා ගොඩක්. ඉතින් මේ මම දැක්ක සමහර වීඩියෝස් වල මේ ziplock bags දෙක තුනක දාගෙන ඉන්නවා. මම එකක දාගන්න තීරණය කරා. ඊට පස්සේ මෙතන මම දාගෙන තියෙනවා swaddle blankets උයි hoodie blankets උයි. swaddle and hoodie blankets මට ප්‍රමාණය මතක නැහැ මම කොච්චරක් දාගත්තද කියන එක. තුනයි දාගෙන තියෙන්නේ. එතකොට hoodie mix එකේ තියෙන්නේ hoodie swaddle blankets තුනක් මෙතන තියෙනවා. මොකද මම එක එක ಜಾති blankets ගෙනියන නිසා මේකෙන් මේ type එකෙන් තුනක් ගන්න තමයි decide කරේ. ඉතින් වහන්න ඕන. ඊට පස්සේ තියෙනවා baby shirts. මම හරිම ආසයි baby shirts බලන්න. හරිම චූටි. හරිම ලස්සන prints දෙනවා. baby shirts මම ගත්තා 10ක්. baby shirts එක මම කිව්වා elegant smokers එකෙන් ගත්තා, rockabye එකෙන් ගත්තා. ඊට පස්සේ
වෙලෝනා එකෙන් ගත්තා. බේබි ෂර්ට්ස්. බේබි ෂර්ට්ස් නම් ගෙදරත් ඉතුරුයි 10ක් විතරයි ගත්තේ. ඉතින් මේ ටික තමයි මට ඇත්තටම කිව්වොත් මේ බෑග් එකට දාගන්න පුළුවන් වුණේ. අනිත් ටික අර මම ගත්ත කූඩේට යනවා. මම දැනට මේක මෙහෙම තියන්නම්. ඊට පස්සේ මම කූඩේ හැරියොත් කූඩේ තියෙනවා. ඒ කියන්නේ බෑග් එකට දාගන්න බැරි වෙන ටික. මේ තියෙන්නේ බේබි ලෝෂන්, බේබි ෂැම්පූ. තමා තියෙන්නේ මෙතන. මම ගත්ත බ්‍රෑන්ඩ් එක Cetaphil baby. ඒකෙදි 400 milliliters daily lotion එකක් ගත්තා. 230 milliliters gentle wash and shampoo bottle එකක් ගත්තා. ගොඩක් අය recommend කරා Cetaphil baby මොකද rashes එනවා අඩුයි කියන එක. දන්නේ කොහොම වේද කියලා මොකද පොඩි කාලයක් යනකම් එහෙම මොනවාද shampoo lotion භාවිතා කරන්නේ නැහැ කියන එක මම අහලා තියෙනවා. සහ මම මේකටම මම දන්නේ මේ හොස්පිටල් එකෙන් අහලා තියෙන නිසා අපිට ගෙනියන්න සිද්ධ වෙනවා නේ කොහොමද දන්නේ. මේකට මම දාගත්ත පින්ස් දෙකක්. එම පින්ස් දැන් භාවිතා වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් පින්ස් දෙකකුත් මම දාගෙන තියෙනවා white pin එකයි blue pin එකයි. ඊට පස්සේ ඩයපර් පැකට් එකක් වෙලොන කඩල්ස් එකේ නිව්බෝර්න් ඩයපර් පැකට් එකක්. මේකේ 4යි තියෙන්නේ. ඉතින් මේ පැක් එකකුත් ගත්තා. ඊට පස්සේ මේ බෑග් එකේ තියෙනවා cotton wool. cotton wool නම් මම හිතන්නේ ගොඩක් අවශ්‍ය වෙනවා. මොකද මේ ලිස්ට් එකේ තියෙනවා as necessary කියන එක cotton wool. cotton wool wet wipes packet එකක් ගත්තා. bamboo water wipes කියන brand එකෙන් තමයි ගත්තේ. bamboo water wipes packet එකක් ගත්තේ. එක packet එකයි cotton wool packet එකකුත් ගත්තා. මේ ඔක්කොම ගත්තේ rock මේ elegant smokers එකේ. ඊපස්සේ ඔන්න blankets ටික අර ලොකු බෑග් එකට දාගන්න බැරි වෙච්ච blankets ටික baby blankets ටික. මෙතන normal blankets දෙකක් තියෙනවා. අතනක් තුනක් තිබ්බා. මෙතනක් දෙකක් තියෙනවා. තව muslin wraps තියෙනවා. මම අරගෙන දෙකක්. මේ ඔක්කොම ගත්තේ elegant smokers එකේ. muslin wraps ඔක්කොම label කරලා තියෙන්නේ. ඊට පස්සේ යටම තියෙනවා Macintosh එකක්. රබර් ෂීට් එකකුත් මම ගත්තා. හැබැයි රබර් ෂීට් එක මම හොස්පිටල් එකට ගෙනියන්න නැති වෙයි. Macintosh එකක් විතරක් ගත්තා. එතකොට ඔය ටික තමයි බාස්කට් එකේ තිබ්බේ. බාස්කට් එකට මම අරකට මිස් වෙච්ච ටික මම දාගත්ත බාස්කට් එකට. ඔය ටික තමයි බාස්කට් එකේ තියෙන්නේ. ඊට පස්සේ එතන බෑග්ස් ටික තියෙනවා පස් දාලා. එතකොට මම පෙන්නන්නම් බෙඩින් සෙට් එකේ අපි මොනවද රික්වෙස්ට් කරලා තියෙන්නේ කියලා හොස්පිටල් එකෙන්. මේ තියෙන කැරියර් එක, බේබි කැරියර් එක. ඒකත් පීටර් රැබිට් තීම් එකකින් තියෙන්නේ. බබාව ගේන්නේ මේකේ. එතකොට ඒත් එක්කම බොල්ස්ටර් පිලෝස් දෙකක් ඉල්ලලා තියෙනවා. එකයි දෙකයි ඒ දෙක ගත්තා. තව එකක් තියෙනවා. අනිත් එක this is the feeding pillow. feeding pillow එකත්
පිලෝ එකකුත් ගත්තා. ඊට පස්සේ ඊට අමතරව තව එකක් ගත්තා. පුංචි කොට්ටයක් ගත්තා. මේ තියෙන චුටි කොට්ටේ ඊට රැබිට් ඉන්නේ. මේ ටික දාගන්න නැත්නම් ආයෙ විස බීජ එන්න පුළුවන් නිසා. මම අතේ ගෙනියන්න තියෙන කරදරේට තමයි මේ බෑග් එකට දාගත්තේ. ඊට පස්සේ ඊට අමතරව දැන් අතන කිව්වොත් මේ ලයිස්තුවේ මේ ලිස්ට් එකේ තියෙන හැම දෙයක්ම වගේ මම දැන් කිව්වා ඔයගොල්ලන්ට. බේබි බේසින් එකක් අහලා තියෙනවා. නමුත් මෙතන කියලා තියෙනවා hospital will provide the basin කියලා. ඉතින් බේසින් එකක් ගෙනියන්නේ නැහැ කියලා හිතුවා. මම දන්නේ අන්තිම දවසේ ඊට කලින් දවසේ මට හිතුණා බේසමක් ගෙනියන්න මම ගෙනියයි. ඊට පස්සේ කෝඩ් ක්ලැම්ප් එකත් පෙකණි කටුවත් හොස්පිටල් එකෙන් දෙනවා නිසා ඒක ගත්තෙත් නෑ. ඉතින් රජේ රෝහල් වලදී අපි පෙකණි කටුවත් අපි මිලදී ගන්න යුතුයි. මිලදී ගත යුතුයි. ඉතින් ඒ ටික හැමයි මං මේකේ තියෙන ටික මම කියන්නම්. baby shirts or baby frocks quantity එක 10යි. cloth nappies quantity එක 30යි. baby blanket 10යි. baby towels 4යි. newborn sleep suits 2යි. burp cloths 5යි. baby wipes as necessary. newborn baby diapers as necessary. socks, mittens and hats sets 5ක්. baby lotion, baby shampoo, baby wash 1 bottle each. baby pins දෙකක් ඉල්ලලා තියෙනවා. Macintosh එකයි, bolster pillows 2යි. baby pillow එකයි. අනිත් ටික hospital එකෙන් provide කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔය තියෙන්නේ බබා වෙනුවෙන් අපි ලෑස්ති කරගත්ත hospital bag එක සහ labor room bag එක. ඉතින් මම ඔයගොල්ලන්ට ඕන share කරගත්ත මොනවද මම ගෙනියන්නේ සහ කොහෙන්ද මම මේ දේවල් ගත්තේ කියන එක කියන්නම්. ඊට පස්සේ මම යනවා අම්මගේ බෑග් එක අම්මට මොනවද ගෙනියන්න ඕනේ කියන එකත් අත්‍තරම ගොඩක් අය අහන දෙයක් නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මම ඒකත් ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකම ෂෙයා කරගන්න කියන එක. night dresses. මම night dresses 3ක් ගත්තා. ඇත්තටම කිව්වොත් මම night dresses මම දැක්ක බොරු ගණන් තියනවා කඩවල් වල. ඒ කියන්නේ ඔය ප්‍රසිද්ධ කඩවල් වල බොරු ගණන් තියෙන නමුත් මම කැන්ඩි එකෙන් ගත්තා. night dress 3ක්. ඒකෙදි front opening එකක් තියෙන night dress තමයි ගත්තේ. ඒ කියන්නේ overcoat එකයි ඇතුලේ අඳන night dress එකේ දෙකේම front opening එක තියෙන night dress 3ක් ගත්තේ. ඊට පස්සේ bed jackets and skirts ඒකෙත් sets 3ක් ගත්තා. මෙතනදීත් කියන්න ඕනේ බොරු ගණන් තියෙනවා. ඔය මම නම් කියන්නේ නම් සඳහන් කරන්නේ. සමහර sets තියෙනවා ඒකත් 8000යි 6000යි ඔන්න ඔය වගේ ගණන්. නමුත් ඔයාලට කැන්ඩි එකට වගේ ලේඩි ජේ වගේ ෂොප් එකකට ගියොත් එහෙම කැත නැහැ ලස්සන prints තියෙන පොඩි prints තියෙන bed jacket sets ඕන තරම් තියෙනවා. ඉතින් මෙතනක් මම sets 3ක් ගත්තා. සුදු පාට night dress එක, සුදු පාට full white night dress එකයි full white bed jacket එකයි ගත්තා. චීත දෙක extra sheet දෙක මම හිතන්නේ අපේ අම්මා පොඩක් මහරගමට ගිහිල්ලා ගෙනාපු දෙකක් wrap around එකක් විදිහට හදාගත්තා අපි. මොකද චීත් අඳින්න අපහසු වෙයිනේ. ඒක පුරුදුත් නැහැ. ඒ නිසා wrap around එකක් විදිහට හදාගත්තා චීත් එක. ඊට පස්සේ මම මේකේ දාගත්ත මගේ face wash, shampoo, පනාව
ඩියෝඩරන්ට් එක ඔය ඔඩික්ලෝන් එක ඕ මේවා ටික පර්ෆියුම් එක එහෙම දාගත්තා මේ පොඩි බෑග්. මැටර්නිටි පැන්ටිස්. මැටර්නිටි පැන්ටිස් මම ගත්තා එලිගන්ස් ස්මෝකර්ස් එකෙන්. මැටර්නිටි පැන්ටිස් මම 4ක් අරගෙන තියෙනවා. මම දන්නේ මේක මදි වේද කියන එක. මම හිතුනොත් ඊට කලින් දවසේ වගේ තව පැන්ටිස් 2-3ක් දාගන්න ඕනේ අතරම. තව මැටර්නිටි මේ ෆීඩින් බ්‍රාස් මම ගත්තා 3ක්. ෆීඩින් බ්‍රාස් තියෙනවා. මම හිතන්නේ ෆීඩින් බ්‍රාස් නම් ඇති වෙයි. මැටර්නිටි පැන්ටිස් මදිද කියලාත් හිතනවා. හින්දා මම ලාස්ට් මොමන්ට් එකේ වගේ තව 2ක් විතර එක්ස්ට්‍රා ඇඩ් කර ගන්නවා මේ. ටවල් එක තියෙනවා. ටවල් එක. පස්සේ going home outfit එක. චේනාර ඩොජ් එකෙන් තමයි මම ඔන්ලයින් නමට කරේ අතන. shops වලට ගිහිල්ලා දැන් shopping කරන්න තරම් අර ඇඟට fit එකක් නැහැ. මම කතා කරද්දිත් ඇත්තටම අමාරුයි. මේ ඒ නිසා going home outfit එකත් ඔන්න ලේබල් කරලා තියාගත්තා. මේක තමයි මැච් වෙන්න මගේ හස්බන්ඩ්ට ෂර්ට් එකක් ගත්තා. ඉතින් එන්න කලින් දවසේ මම දන්නේ කොහොම සිටුේෂන් එකක් වේද කියන එක මම ගේපු විදිහට හොඳින් එන්න ලැබුණා. hopefully මම ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ නිසා දෙන්න මැච් කරලා ඇඳුමක් ගත්තා. එකකට දාගෙනත් නැහැ. essential documents විශේෂයෙන්ම මගේ ෆයිල් එක තියෙනවා. මම මේ ෆයිල් එක තමයි මේකට දාගන්න හිතුවේ. මේකෙදී දැන් මගේ VOG Dr. Tiran Dias මෙයා ඩොක්ටර්ගේ ෆයිල්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව මේ MOH එකේ කාඩ් එකක් තියෙනවා. ඔක්කොම දේවල් ගෙනියනවා. ඒකත් මම සිප්ලොක් බෑග් එකක දාගන්නවා. මේ දැනට ෆයිල් එකේ තමයි තියෙන්නේ. ඊපස්සේ bath slippers දෙකක් ගත්තා. පොඩක් comfortable slippers දෙකක්. ඒක ඒ දාගෙන තියාගෙන ඉන්නවා. finally maternity pad DYK තමයි තියෙන්නේ. maternity pads packet එකක් ගත්තා. මොකද මම අහලා තියෙනවා ගොඩක් bleed වෙනවා කියලා. delivery එකෙන් පස්සේ ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ සහ බබාගේ bags වල ඔන්න තියෙන්නේ. ඉතින් ඔය කිව්වත් වගේ තව දවස් හරිම පොඩි කාලයක් තියෙන්නේ අපේ ගෙදරට අද සමාජිකයෙක් එන්න. ඉතින් හරිම ආසාවෙන් මම දන්නේ ඒකට කියන්නේ හරිම මික්ස් බයකුත් තියෙනවා. නමුත් දැම්ම නම් මම හිතන්නේ දැන් තියෙන බයට වඩා මගේ බය වැඩි වෙයි. මම හොස්පිටල් එකට ගිහිල්ලා යනකොට මේ සර්ජරි එකට යනකොට සීස කියන්නේ මේජර් සර්ජරි එකක්. හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. බලමු කොහොම වෙයිද කියන එක. ඉතින් අපේ පැටිය අපි ගාවට එන්න තියෙන පොඩි දවසයි. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ පෙන්නන්නම් අපේ රූම් එක කොයි වගේද මම ඩෙකරේට් කරගත්තේ කියන එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් අලුතෙන් ඇත්තටම මව පදවිය ලබාගෙන ඉන්න අපේ අම්මලට ෆස්ට් ටයිම් මම්ස්ලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියන එක මොනවද ගත්තේ කියන එක ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියන එක. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බයි.